වැස්සට මෙතන ඉන්නේ. වැස්සට. ආයි යාළුවනේ අද අපි යනවා මොකටද යන්නේ? යනවා මියුසික් වීඩියෝ එකක් ගන්න. සුගුන් අයියගේ මම කරන දෙවෙනි වීඩියෝ එක සුගුන් අයියගේ. අද අපි ඒකේ පළවෙනි දවස් දෙකක් යන්න වෙනවා. අද අපි යනවා අපේ යාළුවාගේ ගෙදර. එහි තමයි ඉස්සෙල්ලාම ලොකේෂන් එක. දැන් ඉන්නවා අපිත් එක්ක පහන් කාලෙකින්. අපි ඉන්නවා අපේ අද මෙයා තමයි අපේ තීක්ෂණ ඩ්‍රෝන් එක. අද එයා තමයි ඩ්‍රෝන් එකේ වැඩ දාන්න අපිට. අපි ගෙදරට ගිහින් හම්බෙමු. A few inches later. Nice. අදනේ ඊළඟ ඉන්නේ. මෙතන උඩ ඉන්නේ අර අතන පඳුරක ඇඟිලා ඉන්නවා. අපි ඇවිල්ලා ඉන්නේ කවිසලා ගෙදෙට්ට. අපේ යාළුවෙක් අද එන්නේ නැල්ලු. මොකද කියන්න දෙන්නේ එයා ගැන. දෙකින් පිරේ. පහන් නිදි එයාට ඊයේ බර්ත්ඩේ පාටි එයාගේ මේ කාලා වැඩි වෙලා. අපි දැන් කන්ද නගින්න යන්නේ. මේක කොපි වෙනකන් ඉඳලා කන්ද යන ගිනවා මං හම්බෙමු. හායි අපි යන්නේ දැන් පටන් ගන්න රෙකෝඩ් කරන්න. කවිසලා ගෙදර ඉඳලා කවිස තමයි වීඩියෝ එකේ ෆොටෝග්‍රැෆර්. අපි නම් වීඩියෝ එක රෙකෝඩ් කරනවා. අපේ සුබුන් අයියා ඉන්නවා. තීක්ෂණ වේ පහන් එහෙනම් අපි ලොකේෂන් එකට යන ගමන් මේ පාරේ යන්න තියෙන්නේ. කොහොම යන්න තියෙන්නේ අපිට සාමාන්‍ය කන්දකට යන්න තියෙන්නේ. යාළුවනේ අපි දුරක් ආවා. දුරක් කියන්නේ චූටි දුර ඇවිල්ලා තියෙන්නේ. ඩ්‍රෝන් එක යවන්න යන්නේ තීක්ෂණ. උඹන්ට පේනවද දැන් ඩ්‍රෝන් එකෙන් පේන විදිය? පේන්නේ නැහැ ඒක. මේ ඉස්සරහ යන කාර් කොහෙද? අපි යන ගමන් ඉන්නේ දැන් ඊළඟ තැනට. උඩ ඩ්‍රෝන් යවලා වීඩියෝ අරගෙන ලොකු දේවල් කරා. අපි ඊළඟ ලොකේෂන් එකට ආවා. කවිස එක්කන් ආවා අපිව. ඒ ඌ ඈ අද මෙතෙන් දෙවි ආඩ වරන එක වරෙන් ගයිල බලන්න අර ෆීලිං එක. damn brother. ඒ අම්මා ඔක අපේ වෙලාවට ඇඟට අපෙල්ලුවොත් බා. Stop it. Get some help. hey එහා පැත්තේ මේක උඩ නම් ගෑගිනේ. එහා පැත්තේ උඩට යන්න ඕන. මේක පස්සේ ගස් එකේ තිබ්බේ නැත්තම. guys මෙතන නම් සුපිරි තැනක් ඈ. Homo sapiens. Homo sapiens lah. Kita gim balam udah deh. Adi kupulek. Cam mereka dende na. Ini kaulan nggak sih? Kaulan nih. Ari. Ali. Nega. Besar macam ni. Besar. කටාරම් කොටලා නැහැ. කටාරම් නැති. නැහැ තියෙනවා. ඊ කියන්නේ මොකක්ද? නෑ ඉතින් ස්වභාවික කටාරම්. ස්වභාවික කටාරම්. රෝලිං. ඇක්ෂන්. යාළුවනේ අපි යන ගමන් අර කන්දක් තියෙන අපි උස්සන්න බැරි ඩ්‍රෝන් එක දැන් වැඩ කරේ. මෙච්චරම අමාරුගේ මොකද දාගලව්වේ දැන් තමයි යන්නේ. ෂොට් එකක් ගන්න දෙන්නේ අර තියෙන කන්දේ. කට්ටි ඉන්නවා. කෝ අර උඩ චූටි මధుරෙක් වගේ පේන්නේ. අපි යන ගමන් ඉන්නේ මේ උඩ පැත්තකට. කවිසලාගේ ආච්චිගේ ගෙදර. අද දොර ලොක් කරලා එන්න කිව්වා කවිසට. කලින් පාර කවිසකින් දොර වහන්න නැතුව ඇවිල්ලා. දුර ඈත පේනවා කඳු.
අපි ඉන්නවා ඒ පීකෝ කිල්කෝ බා අම්මෝ පීකෝ කිල්කෝ මෙතෙන්ද පේන්නේ නෑ ඔලි කිල්කෝ එන්නේ මේ අර පැත්තේ මුගේ ගෙදරට පේනවා කොහොම හරි යන්න යන්නේ දැන් අර පැත්තේ උඩට මේ ගහක ඉතින් තේර කිරියක්වත් නෑ ඒකනේ ඔයා වගේ කට්ටිය තමයි වැඩේ දීලා තියෙන්නේ Hi guys, දාඩි දාගෙන පෙරාගෙන හුතු පෙරාගෙන දැන් වැඩි කවක් කම්ද බෝලා ඉවා අපි ඩ්‍රෝන් එක යවන්න යන්නේ ඩ්‍රෝන් එක යවන්න මුන්ට ලස්සන තැනක් හම්බෙච්ච ඩ්‍රෝන් එක යවනවා පිස්සු wow බලන්න යාළුවනේ අපි සුපුන්නයිලා මෙතන ඉස්සර ඩෑම් එකක් හැදුවලු හරිද ඒ මේක නම් මැජිකල් ප්ලේස් එකක් මෙහෙම තියෙන එක නම් අර මෙයා දාදින් බොන්න වතුර ගන්න ඕක මොනවද ඔව් මෙතන මූණ හොදන ෂොට් එකක් ගමු ෂොට් එකක් ගමු යාළුවනේ අපි මැජිකල් ප්ලේස් එකෙන් යන්නේ තීක්ෂණ හතන යා එන්න මඩට ගියා කකුල ඇතුලට ගියා යාගේ අපි යන්නේ නම් A few inches later. මේක අරගන්න මම යාළුවනේ අපි ගෙදරට ආවා කවියාගේ ආච්චි ගෙදරට ඇත්ත පහන් ඇවිල්ලා ඉන්නේ සපත්තු ගලවලා ඉමුනේ මඩ ගේ ඇතුළට ගිහින් හම්බෙමු යාළුවනේ අපි වැස්සේ හිර වෙලා ඉන්නවා මෙතන එළියේ වැස්ස හොඳටම අකුණුක් ගහනවා ටිකක් ලොකු අකුණක් ඒක අපේ තීක්ෂණ තේ හදනවා හායි කියන්න තීක්ෂණ තේ හදනවා ගෑස් එක තියාගෙන තීක්ෂණ තේ හදනවා මෙතන යාළුවනේ වැස්සේ මේගොල්ලෝ ගේම් ගහනවා ඒ බෝල් වල තීක්ෂණයි මායි වැදගත් වැඩක් කරනවා නේ තීක්ෂණ ඒ ගම්මෙන් තියෙනවා මේ ඉගුරු නෑ ඉගුරු ආයේ ඕනේ නෑ මෙයා ඉගුරු හොයනවා තේකට පේනද මා පේන මේ අපි තේ හැදුවා අපි දෙන්න එක කෝ තේක අපේ තේකෝ සීනි මදිද මාට උඩ බෑ මේ සීනි පොඩ්ඩක් දාන්න එයා සීනි දානවා හලෝ මිටියක් දාමු අය මොනවා කරන්නද දෙකලා දාමු මෙතේකට දාන්න බා මෙදේ වගේද මම නෑ මෙතේකට වැඩි ඒකද මේකට දාන්න අලුවන්නේ අපි තේ හැදුවා ආම්බලා නීතියට ගහන්න තු බලපන් කරුණු මිනිහ අර ඉන්නේ හැබලපන් ගහන්නවා බල අපි තේ හැදුවා බලපන් නැද්ද කියපන් මේගොල්ලෝ ගේම් ගහනවා අද නයිස් අපි යන ගමන් ඉන්නේ තීක්ෂණ සතුට වෙනවලු සුදුසපත් දැක්කනේ දෙකට අයියා අරහෙටම යනවද අයියා එහෙටම යන්න යාළුවනේ ෂොට් එකක් ගන්න යනවා ඒගොල්ලෝ තීක්ෂණ මායි මෙතන යා අපි මෙතන ඉඳන් ගන්න යන්නේ ආන් යනවා එක්කෙනෙක් අර හරියට ගිහිල්ලා ආය උඩට එන්න යන්නේ මෙවන ඔයගලන්ට කනවා නෙමෙයි වැක්කලා උඩල්ල නම් කනවා මාව මට ඉතින් කරන්න දෙයක්
රෝ එකෙන් ඇදලා යාළුවනේ අපි ඩ්‍රෝන් එකෙන් ෆොටෝස් ගැහුවා. කට්ටියගේ ෆොටෝස් ටිකක්. අයියා දැන් කොහොමද මේ ඉස්සරහට දැන් අපි ඊළඟ මොකද ගන්න ෂොට් එක? ඊළඟට පල්ලෙහා එකක් නේ තියෙන්නේ පොඩ්ඩක්. පල්ලෙහා ෂොට් එකක් ගන්න තියෙනවා අපිට ඊළඟට. බෝදුරට ඉවරයි වැඩි. 7+1. ඔව් අද දවසට වැඩේ ඉවරයි. තියෙනවා. අද දවසට වැඩේ ඉවරයි. ඊළඟට අද දවසට වැඩේ ඉවරයි. අපිට ඊළඟට තියෙන 26 වෙනිදා කොහෙද? ඒක මොනවාරි ගානක් යන්න තියෙන්නේ. කො යාළුවනේ අපි දැන් අද වැඩේ ඉවරයි. දැන් කූඩැල්ල හිම කාලා කට්ටිය ටික රෙස්ට් කරනවා. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 3:41යි වෙලාව. 3:41යි වෙලාව. අපි තව ටිකක් කළා මෙතන ඉඳලා චුට්ටක් යනවා සින්දුවක් කියන්න යන්නේ. සරවතියේ ඔබ මගේ නොලයි කියා මං ආසවලා වුණා මං ආසවලා වුණා. ඕකේ ගයිස් අපි යන්නේ දැන් මේ ගෙදර ඉඳන් දැන් කවිසලාගේ ආච්චිලා ගෙදර ඉඳන් කවිසලා ගෙදර යන්නේ. ඒ ඔක්කොම ඉන්නවනේ. කොහොම හරි දැන් අපි ආපු දුරම යන්න ඕනි. අපිට එන්න ගියා පැය භාගයක් විතර. දැන් යනවා අපිට යන්න වෙනවා ඊට වඩා ඉක්මනට. මොකද වැස්ස වැඩි. නිතර වැස්ස අපිට. දැන් අපි කැමරා බඩ් ටික නම් පැක් කරගෙන ඉවරයි. මොකද ඒවට වතුර ගියොත් ඔක්කොම ඉවරින්ද. අපි මගදී හම්බෙමු. මොකද මේක ලිස්සනවා හොඳටම. මට අමාරුයි යන්න ටිකක් මහත වැඩි හින්දා යන්න ඇත්තටම අමාරුයි. වෙන මොකුත් නෙමෙයි. මේ ටිකක් පාර දුෂ්කර වැඩි. වැටෙන්න ගියා. කිව්වම වැටෙන්න ගියා. වීඩියෝ එක මේවා කරලා අපි මගදී ආයෙ හම්බෙමු. A few inches later. අපි දැන් ආවා ටිකක් දුර. හරි මහන්සි. දෙන්න ඉන්නවා. හර දෙන්න උඩ. ඇත්තටම මට දැන් හරි මහන්සි. මට දැන් බෑ යන්න. ගොඩක් දුර ඇවිල්ලා තියෙන දැන් නම් ළඟ. වහන් ගෙදර පේනවලු. තම කන්ද තමයි කටපිටාව. අන්න හරි කවිසලාගේ view එක. අතන තමයි ගෙදර තියෙන්නේ. අපි මේ ඔක්කොම ගිහින් තියෙන්නේ බලද්දි කවිසලාගේ ඉඩමලු. මෙයා මට කිව්වේ අපේ ගේ වටේ පොඩි රවුමක් විතරයි යන්න තියෙන්නේ කියලා වීඩියෝ එක කරන්න. අන්තිමට ගේ වටේ කියන්නේ මේක අක්කර ගානක අපි අද ඇවිදලා. කොහොම හරි සෝයි කිය අපි ඇවිල්ලා ඉන්නේ කූඩැල්ල මැදින්. මේ ලස්සන තේවත් කකා ඉන්නේ මොනවා හරි ගඩාගි ආයේ වැටෙන අයෙත් අඩි. අපි දැන් තමයි පල්ලෙහාට ආවේ. දැන් බස් එකක් එනකන් ඉන්නවා. වෙලාව 5:43යි. මේ කට්ටිය නම් ඉන්නවා. උදේ ආපු කට්ටියම කවි ගෙදර නැවතුණා. බස් එකක් එනකන් දැන් ඉඳලා යන්න ඕනේ. පරක් වෙලා තියෙන හොඳටම. සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.